හයි හයි යාළුවනේ කොහොමද ඔයාලට ඔන්න මුක දවසකින් මම අද වීඩියෝ එකක් ගේනවා මේක මගේ බර්ත්ඩේ එකට මගේ බොයිෆ්‍රෙන්ඩ් ගෙන් හම්බුන ගිෆ්ට් ටික තමයි මම මේ වීඩියෝ එකෙන් පෙන්නන්නේ ස්ටිච් ලවර්ස්ලා ඉන්නවා නම් මේක අනිවාර්යෙන් බලන්න මේක ඒගොල්ලන්ට ගොඩක් වැදගත් වෙයි ඉස්සෙල්ලා මම පෙන්නන්නම් මට යාරන් දුන්නේ මොනවාද කියලා හැබැයි ස්ටිච් ඉන්නව ටික ඊට පස්සේ තමයි මම පෙන්නන්න පටන් ගන්නෙ පළවෙනියටම මම පෙන්නන්නම් තම්ලා එකක් මේක ඔක්කොම මම ඊයන් සෙට් කරා ඉතින් මම දැන් මේ වීඩියෝ එකට ආයි මේවා කරනවා මේක මම එකපාරක් දැක්කා හැබැයි මට ඒක ගන්න හම්බුනේ නැහැ ඊට පස්සේ මම ඒක දෙතුන් පාරක් එතනට ගිහිල්ලා ඇහුවා ඒත් එතන තිබ්බේ නැහැ මම දන්නේ මෙයා ඒක කොහෙන් හොයාගත්තද කියලා හැබැයි මම ඒකට හරි ආසයි මට තව තම්ලා එකක් තියෙනවා ඒක මට වැලන්ටයින් එකට දුන්න එක මම ඒකත් ඔයාලට මේ වීඩියෝ එක අන්තිමට පෙන්නන්නම් මට මේ කීට ගෙරලා තියෙන මේ කැලේට තමයි මම මේක වැඩිපුරම ආස ඒක දැකලා තමයි මම ආස වුනේ කොහොම හරි මෙයා එක කොහෙන් හරි හොයාගෙන ගෙනල්ලා තිබ්බා දෙබර පොඩි තම්ලා එකකුත් තියෙනවා ඊළඟට ටඩාම් මේක ස්ටිච් මාක් එකක් අතට මේක හරි ලස්සනයි හැබැයි මම මේක පාවිච්චි කරන්නේ නැහැ මොකද ඒක හරිම ලස්සනයි මේක පොඩි හැන්දකුත් තියෙනවා මම මගේ ඊට නම් කරනවා ලොකු මාක් එකක් දෙපැත්තම තියෙනවා ස්ටිච් ලවර්ස්ලා නම් ඉතින් ආස වෙයි මමත් ස්ටිච් ලවර් කෙනෙක් තමයි අද මම මේක පාවිච්චි කරගන්න මම මේක මුලින්ම තියා තියෙනවා ඊළඟට මෙන්න මේක මම මේකත් අර වගේම තමයි එක දවසක් මම යනකොට මේක දැකලා මම කො හරි ලස්සනයි මේ මට ඒක ගන්න තිබ්බනම් කියලා හැබැයි එදා ගන්න හවස යනකොට ගන්නම් කියලා හිතන්දී ගන්න වෙලාවක් තිබ්බේ නෑ අපිට අපි කරන්න ගිය වැඩේ කරන්න තමයි මේ ඉස්සලා මූලිකත්වය දුන්නේ ඊට පස්සේ ඉතින් මේක ගන්න එක හැම මිස් වුණා මම හිතුවේ නෑ බර්ත්ඩේ එකට යන්න මේක දෙයි කියලා මම මේක ඔයාලට ඇතුළේ පෙන්නනවා මේක හරි ලස්සනයි මේක ලයිට් එක තමයි වැඩිපුරම ඉතින් ස්ටිච් මේකේ FM රේඩියෝ තාන්න පුළුවන් ඒක මම දැනගත්තේ අද උදේ මොකද මම අද මේක හරියට චෙක් කරනකොට තමයි දැනගත්තේ මේකේ FM රේඩියෝත් ඔටෝ වැඩ කරනවා එහෙම කිසිම කනෙක්ට් කරන්න ඕනේ කිසිම එකකට මම මේක ලයිට් පත් වෙන එක පෙන්නනවා නැති ඔයාලට පේන්නේ නැහැ නේද හරියට ලයිට් එක මේකේ බ්ලූ රෙඩ් ග්‍රීන් ඒ කලර්ස් තුනම තියෙනවා මේකේ එක එක පාටට පාට මාරු වෙනවා පේන්නේ නැහැ මේ දැන් වෙලා එළියත් එක්ක මෙහෙමවත් පේන්නේ නැහැ නේ ඒත් පේන්නේ මම ඒකට ගොඩක් ආසයි ඇත්තට මේක හරි ආසයි මම මේ මගේ තෑගි ඔක්කොටම මම මාරම ආසයි මම හිතාගන්න හිතපුවත් නැති විදිහේ තෑගි ටිකක් තමයි මට මෙයා ගෙනලා දුන්නේ ඊළඟට දුන්න තෑගි නෑ ඊළඟට මම පෙන්නනම් ඒකත් ස්ටිච් එකක් ඇත්තට මේකත් මම පෙන්නලා ඉන්නම්කෝ මේකට නම් හැමෝම ආසයි ඉතින් ස්ටිච් ලවර්ස්ලා වැඩිපුර මාස මේකටනේ මම මේක හිතුවේ නෑ මට කිව්වේ නම් වෙන තෑග්ගක් දෙනවා කියලා ඇත්තටම හිතුවේ නැති විදිහට දෙන තෑග්ගක් කියන්නේ තෑග්ගක් නේ ඉතින් කොහොමද හිතන දේ දෙන්නේ ඉන්න බබේ ස්ටිච් මං හිතුවේ නෑ මෙයාව ගෙනේ කියලා මොකද මෙයා මට කිව්වේ මට වලහෙක් කියනවා කියලා අවසානට වලහෙක් නෙමෙයි කියලා දෙන්නේ ස්ටිච් එක ඇත්තට මේක ලස්සනයි මං ආස මෙයාගේ කලර්ස් ගොඩක් තියෙනවානේ හැබැයි මම මෙයාගේ ආසත් මේ කලර් එකට වෙලාවට මට ඒකම හම්බුණා මාරම ලස්සනයි ඒ වගේම හරි ෂෝක් මේ හිතුවේවත් නැහැ ඉතින් ඇත්තටම ලස්සනයි ඉතින් මම පෙන්නන්නම් ඊළඟ gift එක නම් මම දන්නවා මොකද ඒක මට උමනාම වෙලා තිබ්බ එකක් ඉස්සරහට මම YouTube එකට වීඩියෝස් කරන්න තව බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒකට ඕන එකක් තමයි මම ඒක ගන්න හිටියේ කලින්. හැබැයි මට මෙයා ගන්නත් එපා කිව්වා. එයා එකක් අරන් දෙන්නම් කියලා. ඉතින් ඒක නම් මම දන්න දෙයක් නේ. මම ඔයාලට පෙන්නන්නම්. මේක
DJI gimbal. මට ඒක තමයි මේක මම මේක මොකද මට උමනාව තිබ්බා. හැබැයි මම ගන්න හදද්දි එපා මම අරන් දෙන්න කිව්කද මේ දෙකට අරන් දුන්නා. බලමු ඉතින් ඉස්සරහට වීඩියෝස් කරන්න YouTube එකට කොහොමද කියලා. තාම මම YouTube එකට ඉතින් අලුත් නේ. මම ලොකුට ගල්ලත් නැහැ එහෙම වීඩියෝස්. හැබැයි මම බලාපොරොත්තු වෙනවා කරන්න. මේ තියෙන්නේ gimbal. ඒක මම යූස් කරා ඊයේ. අතර මේක ෂෝ හොඳයි. ඊළඟට මට මං කියවනේ මේ වැලන්ටයින් එකටත් මට gimbal එක මේ තම්බල එකක් හම්බුණා කියලා. මං ඒක පෙන්නන්නම්කෝ. නේ. ස්ටිච් එක. මේ තමයි මට වැලන්ටයින් එක හම්බුණ තම්බලා එක. ඒක හරි ලස්සනයි. මම මේක යූස් කරා. හැබැයි මං යූස් කරලා ඉවරලා මම ආයේ මේ විදිහටම දාලා තියෙනවා. ඒක නාස්ති කරගන්න කැමති නැහැ. මං හරි ආසයි මගේ දේවල් හරි ලස්සනට පරිස්සමට තියන්න. ඒකට මට වැලන්ටයින් එකට මෙයා මේකේ ස්ටිචින් එක හොයලා තිබ්බා. ස්ටිචින් එක තිබිච්ච නැති නිසා තමයි මේ කලර් එක ගත්තේ. ඒකට මට යා මෙන්න මේ ස්ටිච් කී ටැග් එක මම මේකේ මෙන්න මෙතන දාගෙන තමයි යන්නේ. යනකොට කොහේ හරි යනකොට මම මේක දාගෙන යනවා මේකට. මේකේ ස්ටිච් ඉන්නේ පේනවද දන්නේ ඔයගොල්ලන්ට? නේද? ඔය ස්ටිචින් එක. ඊට පස්සේ ඒකට තවත් මට කී ටැග් එකක් කරන් දුන්නා ස්ටිච් ඉන්න. මේක මම මේ වගේ ඉතින් මේක යනකොට මෙන්න මෙහෙම දාගෙන යනවා. යාල තැනක යනකොට. ඒකට මට තම්බලා දෙකක් තියෙනවා. තව මට යාරන් දීපු තව කී ටැග් එකක් තියෙනවා. මට ඒක මේක එල්ලන්න පුළුවන්. දැන් මට ඒක අයිඩියා උනේ දැන් මේ එකෙත් බ්‍රවුන් කලර් දිනවනේ. ඕනිගේ අපේ ඇටේ දැන් තම්බලා දෙකක්. ඊට අමතරව මට යා ෆ්ලවර් බොකේ එකක් දුන්නා. ඉතින් මම ඒකත් අරන් එන්න. ඉතින් එයා මට දම්පාඩ ෆ්ලවර් බොකේ එකක් ගෙනත් තිබ්බා. මම සාමාන්‍යයෙන් දම්පාඩට ආස කෙනෙක්. එනිසා අපිට දම්පාඩේ ලස්සන මල් බොකේ එකක් ගෙනල්ලා තිබ්බා. ඒත් ලස්සනයි. ඉතින් මේක වලට හම්බෙච්ච තෑගි. ඒගොල්ලෝ කොහොමද හිතන්නේ මගේ බර්ත්ඩේ එකට මට හම්බෙච්ච gift ගැන? ඔයගොල්ලෝ ගැදහස් කමෙන්ට් කරන් යන්න. එහෙනම් ආයි දවසක අලුත් වීඩියෝ එකකින් අසල වීඩියෝ එකකින් එන්න. මම subscribe කරලා නැතිව subscribe කරලා තියාගන්න. මම ගිහින් එන්නම්. bye bye.